හරිම ලස්සන තවත් දවසක් යාළුවනේ. ඉතින් අද අපි ආවා කතා කරන්න තවත් අලුත් මාතෘකාවක් ගැන. ඉතින් මේ මාතෘකාවට පූර්විකාව තමයි කුඹුරක් වවන් කාලා ජීවත් වෙන මිනිහෙක්ට සංවර්ධිත රටක් ගැන සිහින මවන්න අයිතියක් නැද්ද? ඉතින් යාළුවනේ ඒ ගැන කතා කරනවට වඩා ඇත්තටම වැදගත් වෙන්නේ කුඹුරක් වවන් කන ගොවියෝ ඉන්න රටක් කොහොමද සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්නේ, කොහොමද ඒකට හිතන්න ඕන කියන එක. ඉතින් අපි මේ හිතන විදිය ගත්තාම සාමාන්‍යයෙන් අපිට ෆැමිලිය නැත්නම් අපිට හිතන්න හුරු පුරුදු රටාවක් තියෙනවා. අපි ඒ රටාවට සාම්ප්‍රදායික චින්තන රටාව කියලා කියනවා. ඒ චින්තන රටාවෙන් හිතලා එක ගැටලුවකට පස්සේ තව ගැටලුවක් විසඳන විදියට හිතලා පොලික්‍රයිසිස් යුගයක ප්‍රශ්න විසඳන්න ටිකක් අමාරුයි. පොලික්‍රයිසිස් යුගයක විශේෂයෙන්ම අලුත් යුගයේ ප්‍රශ්න විසඳන්න වෙන්නේ යාළුවනේ අලුත් විදියට අලුත් දැනුමෙන් හිතලා. ඉතින් එතනදී තමයි ට්‍රාන්ස්ෆෝමේෂනල් තින්කින් කියන එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපේ එදිනෙදා අපි මුණ දෙන ප්‍රශ්න 100ක් විතර බැලුවොත් මේ ප්‍රශ්න 100න් 80ක් විසඳ ගන්න පුළුවන් නම් එක ප්‍රශ්නයක් විසඳ ගන්නකොට අන්න ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා අඳුර ගැනීම තමයි මේ ට්‍රාන්ස්ෆෝමේෂනල් තින්කින් වලදී වඩාත්ම වැදගත් වෙන්නේ. අපි එක උදාහරණයක් කිව්වොත් අපේ රටේ හිරගෙවල් වල අපරාධ, කරදර, හිරිහැර වෙනවා. මිනිස්සුන්ගේ දුප්පත්කම තියෙනවා. ඊට පස්සේ මාර්ග තදබදය තියෙනවා. ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ස්පිරිතාලවල පොලිම හිගි. ඔය විදිහට රටක ප්‍රශ්න ගත්තොත් දාශ ගානක් ප්‍රාදේශීයවත් රට පුරාමත් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න එකින් එකක් වෙන වෙනම විසඳන්න ගියොත් යාළුවනේ අපිට තියෙන සීමිත සම්පත්, සීමිත එනර්ජි එක, සීමිත ශක්තිය හා සීමිත කාලයෙන් අපිට ප්‍රතිඵල ගන්න බැරුව යනවා. ඉතින් ප්‍රතිඵල ගන්න නම් අපි බලන්න ඕනේ මොකද්ද හරිම ප්‍රශ්නය අපි විසඳන ඒ ප්‍රශ්නේ විසින් විශාල අනිත් ප්‍රශ්න ගණනාවක් විසඳලා දානවා. ඉතින් අන්න එහෙම හිතලා ඉලක්ක කරලා දීර්ඝකාලීනව හිතලා තීරණ ගන්න විදියට අපි කියනවා ට්‍රාන්ස්ෆෝමේෂනල් තින්කින් කියලා. අපි උදාහරණයක් කිව්වොත් කෙනෙක් හිතනවා අපි හයිවේ එකක් හදන්න ඕනේ. නැත්තම් මෙට්‍රෝ ට්‍රේන් එකක් රේල්ලුවක් දාගන්න ඕනේ. ඒකෙන් මට පුළුවන් මේ අපේ ගමට තියෙන ට්‍රැෆික් එක අඩු කරගන්න. මට කලින් ගෙදර ඇරලා යන්න. යාළුවනේ අපි දැන් ඒ වගේ ව්‍යාපෘති දිහා එහෙම බලන්නේ නැහැ. අපි බලන්නේ මේ රේල්ලුව කටුනායක ඉඳන් පන්නලට දාන රේල්ලුවෙන් මොනවද අපිට දීර්ඝකාලීනව හා කෙටි කාලීනව ගන්න පුළුවන් ආර්ථික වාසි. කටුනායක ඉඳන් පන්නල ලෝකේ ලස්සනම නිවර්තන උද්‍යාන නගරයට එන සංචාරකයන්ට වගේම පන්නල කාර්මික පුරවැදේ, පන්නල විලාසිතා පුරවරය, පන්නල ගොල්ෆ් ක්ලබ් එක, ඒ වගේම පන්නල මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාල සමූහය මේ වගේ විශාල සේවාවන් සමූහයක් යා කරලා මේ රේල්ලුව දුවනකොට මෙතන අලුත් ඊකෝසිස්ටම් එකක් හැදෙනවා. මොකද මේ විවිධ ආයතන සහ විවිධ සේවාවන් අතර ඉතාම පහසු ප්‍රවාහනයක් තියෙන නිසා. ඉතින් ඒ වගේ ඉකෝසිස්ටම් එකක් එනකොට අලුත් ඉකෝසිස්ටම් වලින් තව අලුත් ඉකෝසිස්ටම් හැදෙනවා. ඔන්න රේල්ලුවේ යනකොට මේ රේල්ලුව වටේට ගිහින් ඉවරලා යන්න තව අත්දැකීම් ගන්න, එක්ස්පීරියන්ස් කරන්න තැන් හම්බ වෙනවා. ස්පා හැදෙනවා. ඊට පස්සේ මොටෝ GP හැදෙනවා. ඕ වගේ ඒවා පන්නල නගරය වට කරගෙන හැදෙනවා. එතකොට අපි හිතමු ඉතින් ඒ විදියට සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ජොබ්ස් හැදෙනවා. ඔය වගේ යුනිවර්සිටි ටික සම්බන්ධ වෙනවා. එතකොට මේ මෙට්‍රෝ පාර කියන්නේ පන්නල සහ කටුනායක අතර ට්‍රාන්ස්ෆෝමේෂනල් ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ මේක අපි පාවිච්චි කරන්නේ පන්නල සහ කටුනායක අතර කලාපේ තියෙන ඉකෝසිස්ටම් වෙළඳ පොළවල්
ආර්ථිකය ජීවන මට්ටම ප්‍රවාහනයට පාලනයට විතරක් නෙමේ හැමදේම ඉහළ දාලා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමේෂනල් තින්කින් කියන්නේ ඒ වගේ දෙයක්. ජය වේවා.